මම මෙතන නැහැ මට ආපදාව වුණේ නැත්තම් 2011 ජනවාරි 1 වෙනිදා දඹුල්ලේදී අනතුරකට ලක් වුණා. මගේ අතේ ඇඟිලි 4යි වම් කකුල 3ට කැඩුනා. මම මානසික වැටුනොත් මොකද වෙන්නේ? මම මාත් එක්ක තරඟ කළා. අලුත් අධ්‍යාත්මික පරිවර්තනයක් මිලක් දෙන්න බැරි කියන මැනිකක් තමයි තුන් පාරක් මගේ මේ ඔපරේෂන් එක කල් දැම්ම. කොහොමද මේක කරන්නගේ විදිහ ඒක නම් දන්නේ නැහැ. දැන් ඉතින් අම්මට තාත්තට කියන්න බෝධි පූජා කරන්න කියලා හැමදේම තියෙන අපි නම් අබ්බගාතිකට පුළුවන් ද ආත්‍යන්තර සංවිධානයක සභාපති පුටුවට එන්න. දැනීම තමයි සැනසීම, නොදැනීම තමයි වේදනාව. ඊට පස්සේ මගේ මානසික පරිවර්තනයක් මම ඇති කරගන්න ඕනේ. හිතන දේවල් තමයි දැන් අපි අභ්‍යන්තරයට දෙන්න යන්නේ. කවද මං ආරක්ෂා කරන්නේ? කවද චංචල ඔයාලට වැදගත් තියෙන්නේ? මානසික රෝග තත්ත්වයන් තමයි PTSD කියන්නේ. සුළු කුණාටුවක් ආවත්, ධම්මතුරක් ආවත්, ඔය කිසිම දෙයකට නතර කරන්න බැරි, විනාශ කරන්න බැරි සම්පත් ටිකක් අපි ළඟ තියෙනවා. පෙළගැස්මක් හදාගෙන ටිකෙන් ටික එළියට ගන්න. ඔබ වෙනස් වෙන්න, ඔබ ඔබට ආදරය කරන්න. ආයුබෝවන් ඔබ සියලු දෙනාටම. ආයුබෝව වේවා හැර කුමක් කියන්නද? විශේෂයෙන්ම මේ වෙලාවේදී ඔබ ඉන්නේ ආපදා දත්වෙන් පසු කොහොමද ජීවිතයේ මීළඟ තප්පරය ගොඩනගා ගන්නේ? ඔබට සිහිනයක් තියෙන්නේ නැති කොහොමද ඒ සිහිනය මේ ආපදාවෙන් බලපෑමට ලක් නොකර සිහිනයක් විදිහටම අත්හැර නොදමා එක යථාර්ථයක් බවට පත් කරගන්න කියලා. ඉතින් මේ ගැන කතා කරන්න සුදුසුම පුද්ගලෙක් එක්ක අපි අද සූදානම්. ඒ ගමන ඔබ එක්කන් යන්න. කමින්ද මාලක අබේගුණවර්ධන මහත්මයා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. විශේෂයෙන්ම මෙතුමාන් ගැන සඳහන් කරොත් මනෝවිද්‍යාඥයෙක් වගේම මනෝවෛද්‍යවරයෙක්, මෝහන උපදේශකවරයෙක් වගේම ජාත්‍යන්තර පුහුණු උපදේශකවරයෙක් විදිහට කටයුතු කරනවා. හැබැයි මාලක මහත්මයා මේ සියල්ලටම උඩින් මට හඳුන්වලා දෙන්න තියෙන හොඳම හඳුන්වා දීම තමයි ඔබ දන්නවද? මේ වගේම ඔබ මුහුණ දුන්නා වගේම අභියෝගයකට එතුමන් ජීවිතයේ යම් තැනක මුහුණ දීලා තියෙනවා. ඒ අභියෝගයත් එක්ක එතුමන් අද වෙද්දී ජීවිතේ ගොඩ නගාගෙන තියෙනවා. මාලක මහත්මයා, ආපදාවන් කියන්නේ ඔබට නුපුරුදු දෙයක් නෙමෙයි. මේ වෙලාවේ විශේෂයෙන්ම දරුවන් ආපදා එක්ක ගොඩ නැගෙන්න බලාපොරොත්තු වෙනවා. දෙමාපියන් ආපදාවෙන් දරුවන්ව ගලවගෙන ඊළඟ සිහිනයට ගෙන යන්න ඉන්නවා. කොහොමද මේ ගැන ඔබතුමාගේ අර්ථ දැක්වීම? ඔව් චංචල, ආපදාවක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපිට විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. අපි මානසිකව අපි ආපදාවට ලක් වෙන්න පුළුවන්. ශාරීරිකව ආපදාවට ලක් වෙන්න පුළුවන්. ආර්ථික වශයෙන් ආපදාවට ලක් වෙන්න පුළුවන්. සමස්තයක් විදිහට ගත්තොත් චංචල අපිට ආපදාවක් කියන්නේ නොසිතපු වෙලාවක, නොසිතපු මොහොතක අපි කවුරුත් බලාපොරොත්තු නොවිච්ච අවස්ථාවකදී නිමේෂයකින් වෙන්න පුළුවන් අපේ ජීවිතයේ ඔය හැම පැත්තකටම දැඩි බලපෑමක් එකතු කරලා අපිව ප්‍රපාතයට ඇද දාන්න පුළුවන් තත්වයක්. අපිට ආපදාවක් කියලා මනෝවිද්‍යාත්මකව අපිට ඒ විදිහට කියන්නත් පුළුවන්. සරලව කිව්වොත් අපි හිතන්නේ නැති වෙලාවක අපේ ජීවිතේට එන අතිදැවැන්ත බලපෑම් කියලා අපිට කියන්න පුළුවන් ආපදාවක් කියලා කියන්නේ. හරි. ඔබතුමාට වෙච්ච ආපදාව ඒ ගැන සඳහන් කරන්න ඕනේ. එතනින් තමයි ජීවිතේ වෙනස් වුණේ. අනිවාර්යෙන්ම චංචල. අද මම මෙතන නැහැ. ඔයත් සමග මේ සාකච්ඡාවට මට ආපදාව වුණේ නැත්තම්. විශේෂයෙන්ම මගේ ජීවිතේ වෙනස් වුණේ 2011 ජනවාරි 1 වෙනිදා. මම මගේ පවුලත් සමග මගේ දෙමාපියනුත් එක්ක ආගමික චාරිකාවකට පිටත් වුණාන් පස්සේ අපි දඹුල්ලේදී අනතුරකට ලක් වුණා. මගේ වාහනේ මම ඉස්සරහ ගියේ මගේ පුතත් සමග. මගේ වාහනේ කොම ටික ඉස්සරහට ඇලුනා. මොකද රියදුරු මහත්මයාට නිින්ද ගිහිල්ලා වෙන වාහනයක හප්පලා ඒ ලොරියක. එතකොට මිනිස්සු අලවංගු ගෙනල්ලා මේ වකර තමයි මාව ගත්තේ. ඔබට පේනවා ඇති මගේ අතේ ඇඟිලි 4යි. ඒකම මගේ මේ කකුල, වම් කකුල සංවේදී අවස්ථාවක් ඇත්තටම මතක් කරද්දි මගේ මේ වම් කකුල 3ට කැඩුනා. ඒ වෙලෙම මාව ගෙනාවා ජාතික රෝහලට. මගේ සහෝදරයා විශේෂඥ වෛද්‍යවරයෙක්. එතකොට මගේ සහෝදරයාගේ උදව්ව මට ගොඩාක් ලැබුණා. ඉතින් ඇත්තම කතාව කියන්නේ මම ඉස්පිරිතාලට ආවන් පස්සේ මම ඒ ගත කරපු මාස 4 කියන්නේ අති දැවැන්ත පීඩාකාරී මාස 4ක්. මගේ පවුලේ හැම කෙනෙක්ම මානසික පීඩාව වින්දා. කියන්නේ
අර සාමාන්‍ය විදියට ගලාගෙන ගියපු පෞල් ජීවිතය චංචල එක පාටම නොසිතූ වෙලාවකදී අර මම මුලින් අර්ථකථන දුන්නේ වගේ දැඩි බලපෑමකට ලක් වුණා ආර්ථික වශයෙන් මානසික වශයෙන් හැම පැත්තෙම. එතකොට මගේ දරුවෝ දෙන්නට කියන්නේ ඒගොල්ලන්ගේ පහසුකම් අඩු වෙන්න පටන් ගත්තා. මේ වගේ රාශියක් ප්‍රශ්න වලට ඇති වුණා. මේ ප්‍රශ්නත් එක්ක මම ඇඳේ තනියෙන් පොර බැද්දා. ගොඩක් වෙලාවට චංචල ඒකෙදී මම හැමතිස්සෙම කෑ ගහන මම කෑ ගහන වාතාවරණයක හිටියේ. ඒ කියන්නේ ඇතු පිටට පේන්නේ නැහැ. හැබැයි ඇතුළතින් කෑ ගහනවා ඔබ. අනිවාර්යයෙන්ම ඒකම තුවාල වලින් එන වේදනාව ගොඩක් වෙලාවට චංචල මගේ ඒ වේදනාවට වඩා අභ්‍යන්තරයේ තියෙන වේදනාව වැඩි. එතකොට ඒ වගේ වාතාවරණයක ඉඳලා තමයි අද මම මේ තැනට ආවේ. එතකොට මම එක තැනකදී හිතුවා මගේ ඇස් දෙකට දැක්කා මගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් උච්ච සිද්ධියක් තිබ්බා. එකක් තමයි මම ඔය ඇඳේ ඉන්න ගමන් මම බැලුවා එක පොඩි වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකේ තියෙනවා මුවා වතුර බොන්න යනවා. එක පාටම මෝරංචුවක් වතුර බොන්න යන එක පාටම සිංහෙක් ඇවිල්ලා ඒ එක මුවෙකුට ඇටැක් කරන්න යනකොට අනිත් ඔක්කොම ගිහලා එක්කෙනෙක්ව හවු වෙනවා. ලා කොහොම හරි වතුරේ පොර බදලා මුවා සිංහව වතුරට දානවා. හිතන්නවත් බැරි දෙයක්. දාලා මුවා යනවා සිංහයා හති අරිනවා. මම කල්පනා කරා ඒ වීඩියෝ එක මගේ ඔළුවට තදින්ම වැදුණා චංචල. ඒකෙදි මම කල්පනා කරා මම නැගිටින්න බැරිද මට? මම මෙහෙම හැමතිස්සෙම හිටියොත් මගේ දරුවන්ට මොකක් වේද? මගේ බිරිඳට මොනවා වෙයිද? මං ආපු ගමන්ට මොනවා වෙයිද? මොකද මම මේ වෙලාව වෙනකොට මම ලොකු දැවැන්ත විභාග 3කට ආසන්නව හිටියේ. විශේෂයෙන් NLP Masters of NLP කියන එක Masters of Hypnotherapy කියන එක මේ විභාගත් එක්ක මම පොරබද හිටියේ. එතකොට මේ ගොඩාක්ම මේ හැම දෙයක්ම මම මානසික වැටුනොත් මොකද වෙන්නේ? එතකොට ඉස්සෙල්ලම මම වෙනස් වෙන්න ඕනේ කියන එක මම හිතුවා. මගේ වෙනස් වීම තමයි මං ඉස්සෙල්ලම ඔළුවට ගත්තේ. දැන් වෙච්ච දේ වුණා වෙලා ඉවරයි. එහෙමනම් මම මේක නොවෙන්නට මින් ඉදිරියට මං මොනවද කරන්නේ කියන එක මං කල්පනා කරා. එහෙමනම් ඉස්සෙල්ලා මේ ගමන පටන් ගන්න ඕනේ මගෙන්. එතකොට මම දැක්කා ඒකම දුම්රියට හවුවෙලා කකුල් නැතු වෙනවා. සමහර අය මගේ ඇස් ඉදිරිපිට ජීවිතක්ෂයටපත් වෙනවා. විවිධාකාර ලෙඩ රෝග වලින්. ඉතින් ඇත්තටම මට මොනවද නැති වුනේ? මට නැති වුනේ මේ ඇඟිල්ලක් විතරයි. බලාගෙන ඉන්න අයටත් ඇත්තට මේක හොඳ දැනෙන කතාවක්. ඔබට මොනවද නැති වෙලා තියෙන්නේ? මේ ලෝකේ ඊට වඩා කොච්චරනම් නැති වෙච්ච මිනිස්සු ඒ නැති වෙච්ච තැනින්ම ගොඩ ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මාළක මහත්මයා දැන් මේ හැම දෙයකම බලපාන්නේ මෙතන. අනිවාර්යයෙන්ම. ඔතනත් එක්ක ඔබතුමාට හොඳ ගනුදෙනුවක් තියෙනවා මෙච්චර කාලයක් මේ දේ න්‍යායාත්මක වගේම ප්‍රායෝගිකවත් ඔබතුමා ජනතාවට දීලා තියෙනවා. විශේෂයෙන්ම දරුවන් ගත්තාම මේ ලෝකෙට අලුතෙන් මුහුණ දෙන්න ඉන්නේ මේ ලෝකයේ දකින්න ඉන්නේ දෙමව්පියනුත් මෙතන දරුවන් එක්ක මේ දේ බලනවා ඇති. කොහොමද දරුවන් ආධ්‍යාත්මික ජීවිතය අපදාවත් එක්ක ගොඩනගා ගන්න? දෙමව්පියන්ටත් පණිවිඩයක් දෙන්න ඇති එතනදී. අනිවාර්යයෙන්ම. චංචල අපි දරුවන්ව පොඩ්ඩක් පැත්තකින් තියමු. ඔව්. දරුවෝ යන්නේ දෙමව්පියන්ගේ පාරේ. මොකද දරුවන්ගේ ජීවිතයේ ප්‍රධාන නළුවා සහ නිලිය කවුද චංචල? අම්මා තාත්තා. මොකද ජීවිතයට මේ ලෝකෙට එළිය දකින්නේ මව් කුසින් දරුවා එළිය දැක්කම ඉස්සෙල්ලාම ලබන උණුසුම තමයි අම්මගේ සහ තාත්තගේ උණුසුම. ඉස්සෙල්ලාම දකින ඇස් හතර තමයි සංවේදීව දකින ඇස් හතර තමයි දෙමව්පියන්ගේ ඇස් හතර. ඒ උණුසුම, ඒ ආදරය. ඒ නිසා මෙතනදී මේ පණිවිඩය ඇත්තටම වටින්නේ අපි දෙන්න ඕනේ දෙමව්පියන්ට. දෙමව්පියන්ට පුළුවන් නම් මේ වෙලාවේදී මේ ප්‍රශ්න ගැන කතා කරගෙන නැතුව මම මගේ ජීවිතෙන් ගන්න. මම කිව්වා ගෙදරට මම මගේ දරුවන්ට කිව්වා දුවේ පුතේ මම ඉස්පිරිතාලේ ඉන්න පුළුවන්. නමුත් ගෙදර මේ ප්‍රශ්න ගැන කතා කරන්න එපා. වෙච්ච දේ වුණා.
දැන් හැමදාම මේක කතා කරනකොට මොකද වෙන්නේ? දැන් මගේ PhD එකක මම කරන්න මගේ ඒරියා එක තමයි නියුරෝප්ලාස්ටිසිටි කියන ඒරියා එක චංචල. ඒක ගොඩාක් කවුරුත් වැඩි කරන්නේ නැති පැත්තක්. ඒකෙදී අපි කියන්නේ හැමතිස්සෙම අපි දෙයක් චංචල ඔයා හැමදාම එකම දෙයක් කියව දේවල් වෙනකොට මේ මනස ඒකට හැඩ ගැහෙනවා. ඒ තුලින් ඔයාගේ ජීවිතය එතෙන්ට ගෙනියනවා. දැන් අපේ රටේ මිනිස්සු ගොඩක්ම කියන්නේ මොකද මේ ව්‍යසනයේ එක්ක මම වැටුණා දැන් මට ගොඩේමක් නැහැ දැන් රටේ ආර්ථිකයට බනිනවා රටේ යම් කට්ටියට බනිනවා මේ රටේ වැරද්දක් වෙන්න පුළුවන් මේක එක්ක දෝෂයක් වෙන්න පුළුවන් එක්ක සමහරක් අය මේක ආගමට සම්බන්ධ කරනවා මේක අපල කාලයක් මෙහෙම කාලයක් මෙයාගේ ලැබීමක් නැහැ ඒ නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ දැන් බලන්න චංචල දැන් මම ළඟදී ඇහුවා දන්නවා ඇති අර මේ අම්මා කෙනෙකුයි පුතෙකුයි ගඟට පැනලා තිබ්බ කිසිම දෙයක් කරගන්න බැරුව. ඇයි අපි එච්චර බින්දුවට වැටෙන්නේ? දැන් මම නතර කළේ මුලින්ම මේ දේවල් කතා කරන්න එපා. මොකද මගේ වෙනස් වීමත් එක්කම මට වෙනස් කරන්න ඕනේ අරගොල්ලන්ව. ඉස්සෙල්ලම වෙනස් වුණේ මම. නිසා චංචල මුලින්ම දෙමාපියනේ ඔබ දෙපළ වෙනස් වෙන්න. දෙමාපිය වශයෙන් ඕගොල්ලන් වෙනස් වෙන. ඕගොල්ලන් වෙනස් වුණ ගමන් ඕගොල්ලන්ගේ දැනීම, ඒ හැඟීම, ඒ සංවේදී බව දරුවන්ට ඉබේම දැනෙනවා. අනිවාර්යෙන්ම අර පොඩි කාලේ තාත්තා ඇවිදින විදිහටනේ දරුවෝ ඇවිදින්නේ. තාත්තා ඇවිදින දිහා බලාගෙන තමයි දරුවා ඒ පිටුපසින් ඇවිදින්නේ. විශේෂයෙන්ම දැන් ආධ්‍යාත්මික ජීවිතය ඒ විදිහට ගොඩනගා ගැනීම ගැන අපිට පැහැදිලි. එතනින් පස්සේ විශේෂම දෙයක් ওই දේ ගොඩනගන්න ආර්ථිකය ඕනේ. ජීවත් වෙන්න ආර්ථිකය ඕනේ. කොහොමද දරුවන්ගේ මේ වටපිටාව පහසු කරන්න ආර්ථිකය යහපත් කරන ගමන් තමන්ගේ හීනවලටත් යන්න දෙමව්පියන් මේ කටයුත්ත සිදු කරන්න ඕනේ. ආර්ථික වශයෙන් කොහොමද මේ ආපදාවක් හමුවේදී දරුවන්ට යහපතක් ඇති කරන්න දෙමව්පියන් කටයුතු කරන්න ඕනේ. චංචල ගොඩ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මම පුංචි බාධා කරනවා. පුංචි බාධා කිරීමක්. මට අහන්න ඕනේ එක තවත් විදිහකට මෙහෙම ඇහුවොත් හොඳයි කියලා හිතෙනවා. ඔබතුමා ආපදාවකට ලක් වුණානේ. ලෙඩ ඇඳේ හිටපු කාලේ කොහොමද දරුවන්ගේ ජීවිතය ගොඩනැගුවේ? ඒ අත්දැකීමත් එක්කම අපි අපේ සමාජයට දෙමු මේ කතාව. අනිවාර්යයෙන්ම. මෙතනදී මම මුලින්ම මේ අපි ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන පැත්තට එන්න කලින් චංචල මම අධ්‍යාත්මික ගොඩාක් ලොකු වෙනස් වීමක් මට කරගත්තා. එතකොට උදාහරණයක් විදිහට මම මේ අනතුරට මුහුණ දෙන්නට කලින් චංචල හිටියේ මගේ අධ්‍යාත්මික තත්ත්වය මම දන්නවා. එකක් තමයි මට ගොඩාක් කේන්ති යනවා මම කාර්යබහුලයි මම කිසි දෙයක් වැඩේ ගණන් ගන්නෑ. එතකොට මම මේ තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මම මුලින්ම හිතුවා මම මාත් එක්ක තරඟ කළා පොර දැද්දා. මගේ මනසත් එක්ක මම කොතනින්ද මේක පටන් ගන්න. එතකොට මට අනිවාර්යයෙන්ම මගේ අධ්‍යාත්මික ජීවිතේ මම මේක පටන් ගන්න ඕනේ කියලා හිතුවා. එතකොට මම මේ අධ්‍යාත්මික ජීවිතේ අපි වෙනස් කරනවත් එක්කම චංචල අනිවාර්යයෙන්ම අපේ ජීවිතයේ අනිත් හැම පැත්තකටම ලේසියෙන් අපිට ගමන් කරන්නට පුළුවන් වාතාවරණය අපේ බාධක බැරියර්ස් ටික හිමීට අයින් වෙන්න පටන් ගන්නවා. මම ඇඳේ ඉඳන් මිනිස්සුන්ට උදව් කරන්න පටන් ගත්තා. මගේ කන්න බොන එක පවා මම දුන්නා. ලෙඩ ඇඳේ ඉඳන්. එතකොට ගොඩක් දෙනෙක් දැන් මගේ ගෙදරින් මට මගේ නෑදෑයන් මගේ සහෝදර සහෝදරයන් මට කේක හොඳ කෑම ගේනවා. අනිවාර්යයෙන්. එතකොට මම ඒ හැම කෑම එකක්ම ඒගොල්ලන්ට කියන්නේ නැතුව මොකද ඒගොල්ලන්ට දුකක් ඇති වෙනවනේ. එතකොට කාටවත් මේකෙන් පීඩාවක් ඇති නොවෙන විදිහට මම මගේ කන එක දුන්නා. මම මගේ ජීවිතය අලුත් විදිහකට අලුත් අධ්‍යාත්මික පරිවර්තනයක් මට ඇති කරගත්ත මගේ ජීවිතේ. එතකොට දෙමාපියනේ ඕගොල්ලොනොත් ඕගොල්ලන්ගේ අධ්‍යාත්මික ජීවිතේ පරිවර්තනයක් ඉස්සර ඇති කරගන්න. එතකොට ළමයින්ට ඒක දැනෙනවා. හොඳයි. දැන් ඒ ආධ්‍යාත්මික ජීවිතයේ පරිවර්තනය එක්කම අපි මේ කතා කරන ආර්ථිකය. මේ ආර්ථික ජීවිතය කොහොමද ගොඩනගා ගන්නේ? ආර්ථික ජීවිතයේ අපි මේ අධ්‍යාත්මිකව අපි වෙනස් වීමකට ලක් වෙනකොට අපේ ජීවිතය එතකොට ගොඩාක් වෙලාවට අධ්‍යාත්මික ජීවිතයෙන් සිද්ධ කරන චංචල අපේ හැමතිස්සෙම අපේ හිතේ තියෙන කුහකකම් දුෂ්ටකම්
අපේ තියෙන ආත්මාර්ථකාමීත්වය, ආත්මාර්ථකාමී බව, මේ හැම දෙයක්ම අපේ ජීවිතයෙන් හිමීට අයින් කරනවා. මේ අයින් වෙනකොට මේ ඇතුලේ තියෙන සම්පත කියන්නේ චංචල, මේ අපේ ඇඟ ඇතුලේ තියෙන සම්පත කියන්නේ මේ ලෝකයේ ඔයා ගත්තොත් වටිනාම මණිකක් ගමු. කවුරු හරි මිල කරනවා මේක තමයි මේ ලෝකේ තියෙන වටිනාම මණික. මේ වගේ මණිකක් අවුරුදු 10 ගානකට හම්බෙලා නැහැ. ඊට වඩා අති දැවැන්ත වටිනාකමක් මිලක් දෙන්න බැරි වටිනාකමක් තියෙන මණිකක් තමයි චංචල අපි ළඟ තියෙන්නේ. අපි තමයි ඒක උපදාන්න නැතුව තියාගන්නේ. ඒ නිසා මේ අධ්‍යාත්මික ජීවිතයේ මේ වෙනකොට අපි පුරුදු වෙනවා ඉබේම අපි එතෙන්ට ගෙනියන්න, අපි බලෙන් එතෙන්ට යන්න ඕනේ නැහැ චංචල. අපි ඉබේම ගෙනියනවා. දැන් ආර්ථිකය ගැන මෙහිම හිතන්න. උදාහරණයක් විදිහට දැන් කල්පනා කරා මෙහිම ඉන්නකොට මගේ විභාග ටික ගැන මම හිතුවා නෑ මම මේ කිසිම දෙයක් ගැන හිතන්නේ මේ කකුල කැපුවත්. උදාහරණයක් විදිහට කියන් චංචල, වෛද්‍යවරු 3 පාරක් මගේ මේ ඔපරේෂන් එක කල් දැම්ම කොහොමද මේක කරන්නේ විදිහ ඒක නම් දන්නේ නෑ. ගොඩාක් දෙනෙක් මට මානසික වැට්ටුවා ස්පිරිතාලේදී. දැන් ඉතින් අම්මට තාත්තට කියන්න බෝධි පූජා කරන්න කියලා හැමදාම මේ මොකද මගේ මේ කකුල ගැට ගහලා තිබ්බේ. මේ කකුලේ කම්බි ගැලව ගමන් මේක නිකන් පරඩලක් වගේ හෙල්ලෙනවා. මම වේදනාවෙන් කෑ ගහන්න ඇති 100,000 වාරයක්. මගේ කටු ගහන්න තැන් නෑ. මේ බෙහෙත් දාන්න හැම නහරයක්ම මගේ මේව වෙලා. මගේ මේ කකුලේ ලොකු කෑල්ලක් වලක් තිබ්බේ මෙතන. එතකොට මේවා පුරවල මේවා වෙනකොට මේවට හැම බද්ධ කරනකොට මම කෑ ගැහුවා. මොකද මාව සී නැති කරන්න විදිහක් නැහැ. දෙන්න කටු ගහන්න තැනක් නැහැ චංචල. බැරිම තැන මෙතෙන්ට ගැහුවා. මම මුළු මං හිතන්නේ මුළු ඒ ශෛලාගාරයේම මේ දෙවනත් වෙන්න කෑ ගැහුවා. තීටක දෙවනත් වෙන්නම කෑ ගැහුවා. එතකොට මම හිතුවා මට මොනවා වුණත් මට මේ වේදනාව ආපුක මට හොඳයි. මම ගොඩාක් මගේ අනවශ්‍ය යාළු ඔක්කොම මං අයින් කරා. මගෙන් පෝෂණය වෙච්ච අය මම දැනගත්ත මේ මිනිස්සු නෙමේ මිනිස්සු කියන එක. එතකොට අපි අධ්‍යාත්මික අපි පරිවර්තන වෙනවා, අපි පවුලට ලං වෙනවා. හරියට හරි. ඒ හොඳ තැනකට ඔබතුමා ගෙනාවා. දැන් අපි කොච්චර වෙනස් වෙන්න හැදුවත් අපිට මේ පරිසරයෙන් ඈත් වෙන්න බෑ. මේ පරිසරය අපට හැම වෙලේම කුමන හෝ බලපෑමක් කරනවා. කොහොමද බලපෑම් කරන පරිසරය පාලනය කරගෙන ඔය ගමන යන්නේ? පරිසරය පාලනය කර ගැනීම සහ පාලනය කරගෙන බැරිවීම හැමදේම තියෙන අපි ළඟ. අපි වෙනස් වීම මට මගේ පරිසරය පාලනය කරගන්න බැරි වුණා මේ අනතුරට කලින්. පරිසරය මාව පාලනය කරා. තමන්ට තමන්ගේ පාලනය ගිලිහුණා. ඔව්. අධික කාර්යබහුලත්වය, දැඩි කෝපාකාරී ගති, කියන්නේ හැමතිස්සෙම කලබල වීම, එකක් පස්සේ නිතරම දුවන එක, මේ හැම දෙයකින්ම මගේ අර අධ්‍යාත්මික ජීවිතයත් එක්ක මගේ වටිනා දේවල් මගේ ජීවිතෙන් අයින් වෙන්න ගෑ. ඒ කියන්නේ ඇත්තටම අපි මිනිස්සෙක් වශයෙන් පිළිය යුතු මුල් තැන දී යුතු දේවල් ගොඩාක් තියෙනවා. ඒ දේවල් ඔක්කොම මගේ ජීවිතෙන් අයින් වුණා. එතකොට මේ අධ්‍යාත්මික පරිවර්තනයත් එක්කම චංචල මම හිතන්න ගත්තා. රයිට්, මම මේකෙන් ගොඩ එන්න ඕනේ. ගොඩ එන්න නම් මම මගේ විභාග කරන්න ඕනේ. මම ගත්තා මගේ දුරකථන ඇමතුමක් අරගෙන මගේ ඒ ආයතනවල ප්‍රධානීන්ට මම කතා කරාම ඒගොල්ලන් කිව්වා බෑ ඔයා කොහොමද කරන්නේ? ඔයාට කකුලක් මෙහෙම. මම කිව්වා නෑ ඒක මට දෙන්න. ඒක ඕගොල්ලන්ව බාධාවක් කරගන්න එපා. මම එච්චර ඒකට 30ක් හදාගත්තා. මගේ ජීවිතේ වෙනසට දැඩි 30ක් හදාගත්තා. චංචල, ඔයාට වතුර බින්දුවක්වත් නැතුව ඉන්නකොට ඔයාට කවුරු හරි කිව්වොත් චංචල අන්න අතන තියෙනවා චූටි කෝප් එක පුඩි වතුර ටිකක්. හැබැයි යන්න එතනට නම් අමාරුයි. ඔයා යන්නක ඉන්නවද? ඔයා යනවා චංචල. ඒ වගේ දැඩි 30ක් මම හදාගත්ත මගේ ජීවිතේ වෙනස් කරලා දියුණු කරගත්තා. ඒ වෙනස් වීම නිසා තමයි මම ඇඳේ ඉඳන් මගේ මෑනන් ෆය ආයතනය නිර්මාණය කළේ. ඉලක්ක අරමුණු කියන්නේ කොච්චර දෙයක්ද? අනි ඉලක්කයකට ගමනක් යනවා නම් ඒක කොච්චර සාර්ථකව යන්න පුළුවන්ද කියලා
අත්දැකීමෙන්ම පෙන්නපු කෙනෙක් තමයි මෙතුමා. හොඳයි මාලක මහත්මයා දැන් ඔබතුමා අත්දැකීම් රැසක් ගැන කතා කරන්න ඔතන ඉද්දි මට විශේෂයෙන්ම කියන්න ඕනේ දේ තමයි මේ ඔය අත්දැකීම් වල ඔය දැකපු දේවල් වල ඔය විඳපු දේවල් වල අමතක කරන්න බැරි අවස්ථා තියෙනවද? චංචල පොතක ලිව්වත් ඉවර කරන්න බැරි මතක සටහන් තාමත් මගේ ජීවිතේ තියෙනවා. උදාහරණයක් විදිහට මම කීපයක් කියන්න ප්‍රධානව ටික මාස 4ක් මම ඉස්පිරිතාලේ විඳවලා පුදුමාකාර විදිහට විඳෙව්වට ඊට වඩා ලොකු වින්දනයක් මම ගත්තා. ගොඩාක් මිනිස්සුන්ව ඒ ඉස්පිරිතාලේ ගොඩාක් කල් හිටපු අයව ගෙවල් වලට තමන්ගේ සිය පවුලත් සමග පිටත් කර යවීමෙන් සමහරක් අය හිටියා ඒ කකුලට බද්ධ කරපු දේ නිදහස් කරන්න නම් ඒ යම්කිසි මුදලක් ගෙවන්න ඕනේ. එතකොට ඒ මුදල ගෙවන්න බැරි ආර්ථික මට්ටකම හිටපු කීප දෙනෙකුට මම පුද්ගලිකව ඇඳේ ඉඳන් අනිත් අයත් එක්ක කතා කරලා කීය හරි එකතු කරලා අපි ඒගොල්ලන්ව නිදහස් කරා. ලෙඩ ඇඳේ ඉන්න ගමන් තවත් රෝගීන්ට උදව් කරා. මට තාම මතකයි මාව මගේ එක ඔපරේෂන් එකකට ගෙනියනකොට එක ගෑනු කෙනෙක් කාන්තාවක් ඇවිල්ලා මට වැන්දා. මම බැලුවා මේ මොකද්ද කියලා. එතකොට කිව්වා සර් නිසා අද මගේ මහත්තයා අවුරුදු 3කට පස්සේ ගෙදර යනවා කියලා මට කිව්වා. එතකොට මේ වගේ දේවල් එක්ක මම ජීවත් වුණා. මේ මම මොකද මම වලට මුලින් කිව්වා මම දැඩි 30කින් දැන් ඉන්නේ. මගේ ජීවිතේ ගේන්න. මම වේදනාව වෙනකොට මම හිතනවා නෑ මගේ ඉස්සරහට මම මොකද කරන්නේ? මේක හොඳ පණිවිඩයක් අපි දෙන්න ඕන. මේ ව්‍යසනයට පත් වෙලා වැටලා ඉන්න ගොඩාක් ළමයින්ට වඩා දෙමව්පියෝ වැටලා ඉන්නවා. ඒ දෙමව්පියෝ වැටෙනකොට ඒ දෙමව්පියොන්ට වඩා 100,000 වාරකින් දරුවෝ ඒගොල්ලන්ගේ අනාගතේම වට ගන්නවා. මොකද අපි මේ අපේ ජීවිතේ ගෙවලා ඉවරයි දැන්. 6ක් 4ක් දන්නෝ තාම ආලෝකය හොයාගන්න අර පන්දම අතට අරගන්නෙත් නැතුව පන්දම අතට ගන්න ඉන්නේ මේ දරුවෝ ජීවිතය කියන පන්දම. එතකොට චංචල මේගොල්ලන් තමයි ගොඩක්ම වැටෙන්නේ. මේ පන්දම කවදාවත් පත්තු කරන්න බෑ මේ දෙමව්පියන්ගේ මේ තියෙන ආකල්ප නිසා. ඉතින් මම ගෙදර ආවන් පස්සේ මගේ මාස 4ක් මගේ වැසිකිළිය, මගේ නාන කාමරය, මගේ නිදන කාමරය මේ ඔක්කොම වුණේ මගේ ඇඳ. මම ගොඩක් වෙලාට මට පැම්පස් හඳලා තිබ්බා. එතකොට කකුලේ වේදනාව ගෙදර ඇවිල්ලා වේදනාව ආපු වාරවල් අනන්තය අප්‍රමාණයි. එතකොට ඒ කාලෙදී මම හිටියා ජාත්‍යන්තර සංවිධානයක හිටියා. ලෝක ප්‍රසිද්ධ සංවිධානයක හිටියා. ඒ සංවිධානයේ නිලවරණයක් ආවා චංචල. ඒකෙදි සභාපති තෝරන්න ප්‍රෙසිඩන්ට් තෝරන්න ආවා. එතකොට මට හිතුණා මම මේකට දානවා. ඒ කියන්නේ ඔබ රෝගී වෙලා ඉන්න අතරතුර. ඔව්. එතකොට දැම්මන් පස්සේ ගොඩක් දෙනෙක් ඇහුවා මට කෝල් කරලා කිව්වා මම ඒ වචනයෙන්ම කියන්න අබ්බගාතිකුට පුළුවන්ද මේ වගේ ජාත්‍යන්තර සංවිධානයක සභාපති පුටුවට එන්න. සාමාන්‍යයෙන් ඉතින් පුද්ගලයෙකුට ඔය කෝල් එක ආවම මෙතන මානසික මට්ටම තියෙනවා නම් බිඳුවෙනුත් පල්ලෙහාට වැටෙනවා. මොකද උනේ ඔබ? මම ඒ වෙලාවේ හිතුවා අනිවාර්යයෙන් මම මේක ගෙනවා. මම පෙන්නනවා මේ කකුලක් මේ ඇඟිල්ලක් නෙමෙයි කිහිලි කරු දෙකක් නෙමෙයි ජීවිතය කියන්නේ. ජීවිතය කියන්නේ ඊට වඩා ලොකු වටිනාකමක් තියෙන කාටවත් වටන්න බැරි දෙයක්. මම මගේ කතාවට යනකම් පොඩ්ඩක් මම කියනවා සමාජයට චංචල අපි දෙන්න ඕනේ මොන සුළු කුණාටුවක් හැමුවත් මොන ගම් වතුරක් ආවත් ඔය කිසිම ගම් වතුරකට සුළු කුණාටුවකට සුනාමියකටවත් නතර කරගන්න බැරි වනසන්න බැරි ලොකු සම්පත් රාශියක් අපි ගාව තියෙනවා. අවාසනාවකට මේ අපේ ජනතාව අපේ දෙමව්පියෝ වැඩිහිටියෝ මේ සම්පත් ටික මේ වතුරෙම දිය වෙලා යන්න ඉඩ හරිනවා. නැවතත් මම කතාවට ආවොත්
එවෙලේ හිතුවම් පස්සේ හැබැයි මට එතනදී එක්කෙනෙක් උදව් කරා. එක්කෙනෙක් නෑ ඔයාගේ තීරණය හොඳ ඔයා කොහොම හරි යන්න ඕනේ කියලා මට මෙව කළා. මගේ ගෙදරිනුත් මට ලොකු සහයෝගයක් ආවා. මොකද දැන් ගෙදර අයත් වෙනස් වෙලා මම වෙනස් වීම නිසා මට මතකයි මගේ දරුවෝ දෙන්න ජාත්‍යන්තර විභාග දෙකකට යන්න ඉන්නලා මට බඳින්න දාවා. මම ඇහුවා මේ දැන් කොහොමද යන්නේ? නෑ තාත්තා මම යනවා. මම අනිවාර්යයෙන්ම ගන්නවා. ඇයි? මම මේ ඇයි එහෙම හිතන්නේ මේ තාත්තා ඇඳේ දැන් අපිට ආර්ථික වශයෙන් පොඩි ප්‍රශ්න තියෙනවා. දැන් වාහනයකත් නෙමෙයි යන්නේ නිකන් සාමාන්‍ය ප්‍රවාහන සේවයක යන්නේ. නෑ තාත්තා නැගිට්ටනම් අපිට නැගිටින්න පුළුවන් ඊටත් වඩා. අර විශේෂ කතාවක් ඔබතුමා ඕක කියද්දිම මට දැනුණා අර අපි මුලින් යවුවානේ පරිසරයෙන් එන බලපෑම කොහොමද මේවා වෙන්නේ. ඔව්. අපිට දැනෙන්න අපිට හැඟෙන්න තියෙන විශේෂම දේ තමයි ලෝකය ගැන හිතන්න එපා, පරිසරය ගැන හිතන්න එපා. ඔබ වෙනස් වෙන්න, ඔබ වෙනස් වුණොත් පරිසරයත් ඔබට අවනත වෙනස් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. මොකද වෙන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් අපි පළවෙනි පියවර තියන්න. මොකද මේ යටිසිත කියන දේ චංචල අපිට හොඳ දෙයක් දෙන්නේ නැහැ. මෙයා කැමති නැහැ. ඒකට හේතුවක් තියෙනවා. අපි මෙයාව පුරුදු කරලා තියෙන විදිය. මොකද දැන් යටිහිතේ සංකල්පයක් තියෙනවා. දැනීම තමයි සැනසීම, නොදැනීම තමයි වේදනාව. පොඩි උදාහරණයකින් මම පැහැදිලි කරන්නම්. මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙකුට මත්පැන් නැති වෙනකොට මිනිහක් හරි මරලා යාගේ ඒ සංතර්පණය ගන්න පෙළඹෙනවා. අම්මා කෙනෙක්ගේ තමන්ගේ මවගේ කරේ චේන් එකක් තියනවා කියමුකෝ. අම්මට හොඳට සලකපු ළමෙක්. හැබැයි මත්පැන් ගන්න බැරිම තැනකට ආවස අම්මගෙන් ඉල්ලන අම්මා දෙන්නේ නැහැ. අම්මගේ ජීවිතය හරි නැති කරලා ඒක අරගෙන සංතර්පණය කරන්න තමන්ගේ ජීවිතය සංතර්පණය කරගන්න පෙළඹෙන. මොකද නොදැනීම තමයි වේදනාව. ඒක නැතිකොට නොදැනීම තමයි වේදනාව. දැනීම තමයි සැනසීම. කියන්නේ ඒක කරනකම් ඉන්න. ඒ නිසා අපිට මේ ගොඩාක් අය වෙනස් වෙන්න දෙන්නේ නැත්තේ ජීවිතේ එකයි. දැන් අපි හිතනවා චංචල අපේ ජීවිතේට කොච්චර හොඳ දේවල් එනවද? නමුත් කීයෙන් කීයද අපි කරන්නේ? කරන්න අපි ඉඩ දෙන්නේ. කොච්චර කට්ටිය ඉන්නවද? අතර දෙයක් පටන් ගන්න අතරමඟ දුක්කම නතර කරලා දාන්න. ඒ නිසා චංචල මේ අපිට දෙන්නේ නෑ මේක. අපි මෙතෙන්ට ගෙනියන්න ඕනේ. ඒක මට තාම මතකයි මම මෝහනය සම්බන්ධයෙන් මාස්ටර්ස් කරන විභාගය කරනකොට මම යනවා මේ මගේ ඒ කැනඩාවේ ඩොක්ටර් කෙනෙක්ගේ මම කරේ. ඒ ඩොක්ටර්ගේ ගේ ගාවට ගියන් පස්සේ මට මගේ කිහිලි කරු දෙක තියන්න බෑ ගේට්ටුවෙන් ඇතුළට. ඩොක්ටර් මට කියනවා මාළක ඔයා එන්න මගදී මට කෝල් එකක් දෙන්න. මට තාම මතකයි ඩොක්ටර් මාව වඩාගෙන තමන්ගේ දරුවෙක් වගේ මා වඩාගෙන ගිහිල්ලා පුටුවේ වාඩි කරනවා. එහෙම වාඩි වෙලා තමයි මම මේ දෙක කරේ. ඒ ජාත්‍යන්තර පදනමේ මම කොහොම හරි සභාපති වුණා. සභාපති වුණන් පස්සේ ඒ සංවිධානයේ අපේ දිස්ත්‍රික්කයේ ඒ කාලේ තියෙන හොඳම දැවැන්තම ව්‍යාපෘති කරේ මං ඇඳේ ඉඳගෙන ඉස්කෝලේ 50 ගානකට පොත් දුන්නා. හැම දෙයක්ම කරේ මං ඇඳේ ඉඳන්. මොකද මට යූරින් බෑග් එල්ලලා තිබ්බේ. මට හෙල්ලෙන්නවත් බැරුව තිබ්බේ ගොඩක් වෙලාවට. වේදනාව තප්පර 5න් 5ට හැම මොහොතෙම මට වේදනාවක් දැඩි වේදනාවක් එනවා මේ කකුලේ. එතකොට ඔය වගේ වාතාවරණයක මම හිටියේ. එහෙමනම් මේ ව්‍යසනය කියන්නේ මොකද්ද චන්ද? අනිවාර්යෙන්ම එහෙම දේවල් වෙනවා නම් මේ ව්‍යසනය කියන්නේ මොකක්ද? දැන් අපි හොඳින්ම මේ ගැන අවබෝධයක් ලබා ගත්තා. දැන් ඕනේ මෙතනින් නැගිටින්න අපි දන්නවා දෙමව්පියන්ටත් අවශ්‍ය දරුවන්ට මේ දේ දෙන්න කියන දේ. ඔබතුමා මානසික විද්‍යාව මේ මනෝ විද්‍යාව මේ හැම දෙයක් ගැනම ඉතාම හොඳ දැනුමක් තියෙන කෙනෙක්. මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. මේ වෙලාවේ ආපදාවට ලක් වෙලා ඉන්නවා ගොඩෙන්න ඕනේ කියලා අනිවාර්යෙන්ම හිතෙනවා. මේ වගේ දරුවෙකුට මේ වගේ දෙමව්පියන්ට පුහුණු කරන්න පුළුවන් මානසික අභ්‍යාස ඒ ගැන අපි සඳහන් කරමු. මුලින්ම කරනවා නම් තියෙන හොඳම දේ තමයි අපි වෙනස් වෙන්න හිතන එක. අපි ඉස්සෙල්ලාම හිතන්න ඕන මම වෙනස් වෙනවා.
දැන් මම වෙනස් වෙච්ච විදිහ බලමු. මම මගේ ජීවිතේ බෙදුව කොටස් කීපයකට ඇඳේ ඉඳන් ඉස්පිරිතාලේ. ඉස්සෙල්ලා මම අධ්‍යාත්මිකව වෙනස් වෙන්න ඕනේ. ඊට පස්සේ මගේ මානසික පරිවර්තනයක් මම ඇති කරගන්න ඕනේ. අපි මේක බලන අය බුද්ධ ආගමේ වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, හින්දු භක්තිකයන් වෙන්න පුළුවන්. මේක ආගමක් සම්බන්ධයක් නැහැ. Taman ගරු කරන ඕනම ආගමක ටිකක් වැඩිපුර බර වෙලා ඒ අධ්‍යාත්මික ජීවිතය පුරුදු පුහුණු කරන්න. පුරුදු පුහුණු කරන ගමන් අපි අභ්‍යන්තර වෙනස් වෙන්න බලමු. උදාහරණයක් විදිහට කියනවනම් මුලින්ම හිතමු චංචල ඔයාට කේන්ති යනවා. ඔයා හිතන්නේ නැහැ මේ වෙලාවේ මම මගේ කේන්තිය පාලනය කරනවා. මට නැති වෙන්න තියෙන දේවල් වුණා. දැන් මම මගේ එකම ඉලක්කය මෙතනින් කාටවත් වටන්න බැරි විදිහට නැගිටීම. හොඳයි. එතකොට මේ වගේ වෙලාවලදී අපිට හැමතිස්සෙම අපිට මේ වගේ හිතන්න. මේ වගේ හිතනකොට අපිට මේ හිතන එක අභ්‍යන්තර දෙන්න පොඩි ක්‍රමයකුත් තියෙනවා. මේක මම ගොඩාක් මගේ වීඩියෝ වල මම කරන සරල දේවල් ටිකක් අද කියලා දෙන්න. එකක් තමයි මේ අතේ මෙතන මේ ඇඟිලි දෙකෙන් මෙතන මේ දෙකෙන් අපිට හිතන්න පුළුවන්. අපි ඉස්සර මෙහෙම කරනවා. අපි මේක මෙහෙම දෙක මෙහෙම සම්බන්ධ කරලා අපිට බලා ගන්න පුළුවන්. ටිකක් ගොඩක් හොඳ දැනීමක් එන්නේ, ප්‍රෙෂර් එකක් එන්නේ මොන ඇඟිල්ලටද කියන එක. අපි උදාහරණයක් විදිහට කරමු මේ දකුණු ඇඟිල්ල කියලා. මේකෙදි මෙන්න මෙතනදී අපි දෙයක් හිතනවා. දැන් ඔයා හිතනවා හැමදාම දැන් අපි ඉස්සෙල්ලාම මෙතෙන්ට එන්න කලින් අපි මානසික පරිවර්තනයකට යන්න ඕනේ. අපි අධ්‍යාත්මික පරිවර්තනයකට යනවා. මේ හැම දෙයක්ම හැමතිස්සෙම අපි හොඳ දේවල් නිතරම හිතන්න පුරුදු වෙන්න ඕනේ. මේ හිතන දේවල් තමයි දැන් අපි අභ්‍යන්තරයට දෙන්න යන්නේ චංචල. දෙන්න යනකොට අපි මෙතනින් හිතන්න ඕනේ අපි හොඳට hina වෙලා ඉන්න මුණක් ඇති. අපේ ජීවිතේ. අද ඔයයි මමයි මෙතන හිටියට ඔයාගේ ජීවිතයේ ඇති චංචල පුදුමාකාර විදිහට ඔයාව සන්තෝෂ කරපු දවසක්. ඔයා ඇස් දෙක පියාගෙන නිකන් ඉස්සෙල්ලා හිතන්න. ඔයාට පටස් කාලා ඔයාට ඔළුවට එනවා. නිමේෂයකින් ඔයාගේ ඔළුවට එනවා. මෙන්න මේක තමයි සිද්ධිය කියලා. අන්න ඒ සිද්ධිය ගන්න චංචල. ඒ සිද්ධියේ කැමැතිම දර්ශනයක් අරගෙන මෙතෙන්ට දාන්න. දාලා හැමතිස්සෙම මේක දිහා බලලා අවංකවම හිතින් වඳින්න. අපිට වඳින්න නැත්තම් මේ කියලා දෙන දේවල් ගොඩක් අලුත් චංචල. මම දන්නවා ඔයාත් අහලා ඇති කියලා. අපි ජීවිත කාලෙම අපි දෙමාපියන්ට වඳිනවා, අපි ගුරුවරුන්ට වඳිනවා, අපි වැඩිහිටියන්ට වඳිනවා. කවදාද චංචල ඔයාට වැදලා තියෙන්නේ? අපි ඉස්සෙල්ලම මේ හැම ගමනක්ම පටන් ගන්න ඕනේ චංචල අපේ. අපි නිතරම පුරුදු පුහුණු කරන්න ඕනේ අපේ ජීවිතේ අපිට වදින්න. අපිට වැන්දොත් විතරයි චංචල අපිට ඒ ආශිර්වාද ඉස්සෙල්ලා අපේ ආශිර්වාදය දෙන්න ඕනේ අපිට. අපිව ආරක්ෂා කරගන්න ඕනේ මැනිකකට වඩා අපිව ආරක්ෂා කරගන්න ඕනේ. ඒ නිසා ඒ වගේ හැම තිස්සෙම මේ වගේ හොඳ දෙයක් නිතරම බලන්න. පීඩාකාරී අපි පෘථග්ජන පුද්ගලයෝ පීඩාකාරී දේවල් එන්න පුළුවන්. එක දේවල් ආපු ගමන් මෙහෙම බලන්න. බලලා ලස්සන මූණ ගන්න. එතනින් හිතන්න නෑ මම වැටෙන්නේ නෑ. මට ආදරේ. ඔළුවට ගන්න ප්‍රධාන කරුණු 4ක්. මේක මන්ත්‍රයක් වගේ අපි මතුරන්න ඕනේ. මේ ලෝකේ කවුරු හිටියත් මම තමයි මට වැඩියෙන් ආදරය කරන්නේ. මම්මට මොන වගේ ආදරයක්ද දෙන්නේ? කොන්දේසි විරහිත ආදරයක්. එහෙනම් මේ ලෝකේ කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මේ විශ්වයේ කොන්දේසි විරහිතව Tamanට ආදරය කරන ඒ මම. මේ ලෝකේ කොන්දේසි විරහිතව කවුරු හරි ඉන්නවනම් කෙනෙක්ව ආරක්ෂා කරන ඒ මම. කවද මං ආරක්ෂා කරන්නේ? මාව. මේ වගේ Tamanට ආවේනික දේවල් නිතර හිතනකොට මම අර නියුරෝප්ලාස්ටිසිටි ගැන කතා කරලා පොඩි දෙයක් හඳුන්වීමක් කරා. ඔන්න ඕක තමයි ඇතුල් වෙන්නේ. මේ පරිවර්තනය ඇති වෙනකොට ඉබේම අපිව ගෙනියනවා. දැන් මේ දත්තය කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මම විභාග ටික මම විභාග ටික කරන්න ඕනේ. කළා මම තමයි NLP කියන විභාගෙදී ගොඩාක්ම හොඳම දේශනේ තිබ්බේ මම. කිහිලි කරුවරෙන් ගිහිල්ලා තාම මට මතකයි. මේ විභාග කරනකොට මං හිතුවා දැන් මම පටන් ගන්න ඕනේ මගේ ආයතනය. මම කිහිලි කරුවලින් තමයි මං ප්‍රතිකාර කරේ කට්ටියට. තාම මතකයි මගේ ඉස්සෙල්ලාම මගේ ළඟට ආවේ වයසක 100 කෙනෙක් ඇවිදින්න බෑ 4 පැත්තට විසි වෙනවා. මම එක විනාඩි 10න් ඒ 100ව හොඳ කළා. ඒ පුතාලට දුවලට හරිම පුදුමයි. කීයක් ඕනේද කියලා මං කොහමද සතයක්වත් ඕනේ නැහැ. මම කිහිලි කරුවලින් ගිහිල්ලා මගේ ආයතනෙ මම රෙජිස්ටර් කළේ.
අන්න බලන්න ආර්ථික දියුණුවට මාව පෙළඹෙව්වා. ආර්ථික වශයෙන් මාව ශක්තිමත් කරන්නට මම ගියා. මම ඉස්සෙල්ලාම චංචල ඔතනින් පටන් ගත්තා මොකද වෙන්නේ? කවදාකවත් මට ඉන්න බෑ. මේ හැම එකටම ක්‍රමවේදයක් තියෙනවා. මේවා කරනකොට මම නිතරම මට වැන්දා. මම හැමතිස්සෙම එක එක ක්‍රම උපයෝගී කරගත්තා. තව ක්‍රමයක් තමයි අපි මෙහෙම අත් දෙක අදගෙන මෙහෙම හොඳට තද කරන්න. මොන හරි පීඩාවක් එනකොට ඔයාගේ ඇඟට පීඩාවක් ආපු ගම ඔයා මෙහෙම කරලා හොඳට තද කරගන්න. අත් දෙක මෙහෙම තද කරන්න. ඒ පීඩාව ගැන ඒ පීඩාව හිතන්න. මෙහෙම තද කරන ගමන් හිතන්න ඒ පීඩාව ඔයාව ගෙනියන දුර. උදාහරණයක් කරමුද? right. හිතන්න කාට හරි බයිනවා. මට කවුරු හරි මොන හරි මට පේනවා මට මොන හරි ආරංචි වෙනවා මේ මිනිස්සයා මට වෛරකම් කරනවා මට කුහකකම් කරනවා. එතකොට මේක දිගටම ගියොත් මොකද වෙන්නේ? ඒක වාට දැඩි ත්‍රෙට් එකක් ප්‍රශ්නයක් තර්ජනයක් වෙන්න පුළුවන්. එතකොට ඒ හැබ වෙලා නැහැ. අපි ගොඩක් මිනිස්සු මානසිකවනේ අද හිතලා වෙලා තියෙන්නේ. නැත්නම් අද මෙච්චර මේ බන්ධනාගාරවල පිරෙන්නේ නැහනේ. ඔය බන්ධනාගාරවල ඉන්න හැම කෙනෙක්ගේම ජීවිතේ එක නිමේෂයකින් ගත්ත තීරණයකින් තමයි ගොඩක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හැමතිස්සෙම මෙහෙම මේ ප්‍රශ්න ගැන හොඳට හිතන්න. කොච්චර දුර යන්න පුළුවන්ද? යන්න පොරම දුර. උඩට තද කරන්න. හදක එකපාරට දොස්මක් ගන්න ඇස් දෙක පියාගන්න මේ අත් දෙක මෙහෙම කළා. පොතක් ඇරියාගේ මේ අත් දෙක මෙහෙම අරින්න. ඊට පස්සේ හිමීට මේ අත් දෙක දිහා බලන්න. මේ අත් දෙකෙන් තමන්ට වදිනවා දකින්න. මේ අත් දෙකෙන්ම තමන්ට වදිනවා දකින්න. එතනින් ඔක්කොම ටික ඔයාව මේ හැම දෙයකින්ම කරන්නේ මේ ප්‍රධාන පාරේ යනකොට අනිත් අතුරු පාරවල වලින් මට කතා කරනවා. ඇත්තටම අපි අතුරු පාරවලට හැරෙනවා. මේ හැම එකකින්ම කරන්නේ චංචල අතුරු පාරට යන්න දෙන්නේ නැතුව ප්‍රධාන පාරේ අපිව අපේ අවසාන ඉලක්කය දක්වා අපිව ගෙනියන එක. හොඳයි. දැන් මාලක මහත්මයා තවත් තියෙන ගැටලුවක් තමයි මේ දේවල් ගොඩ නැගෙනවත් එක්ක මේ දේවල් කරනවත් එක්කම මොන වගේ මානසික රෝගද එන්න පුළුවන්? ඔව් චංචල ගොඩක්ම මේ වගේ වාතාවරණයකුයි ඉතාමත්ම ඉක්මනින්ම අපිට එන මානසික රෝග තත්ත්වයන් තමයි PTSD කියන්නේ. ඒ කියන්නේ post traumatic stress disorder කියන්නේ යම්කිසි සිද්ධියකට පත් වෙලා ඒ සිද්ධියේ ඉතාමත්ම දැඩි ලෙස නරක විදිහට අපේ ජීවිතයට ඇතුල් වෙලා ඒ ඇතුල් වෙච්ච සිද්ධිය අපේ ජීවිතය පාලනය කරන්න පටන් ගන්නවා. මේ තුලින් ඔබතුමා ගොඩක් සමාජශීලී කෙනෙක් වෙන්න පුළුවන්. මේ වගේ කෙනෙකුට මේ දෙයක් ඇතුළ පස්සේ තමන් ඉස්සරහට යන්නේක පොඩ්ඩක් අඩු කරනවා. නිතරම අඳුරේ ඉන්න බලනවා. ගොඩාක් කේන්ති යනවා. හැම වැඩක්ම මගදී නතර කරනවා. කිසිම කෙනෙක්ව කිසිම කෙනෙක්ව හොඳින් පිළිගන්නේ ආචාර සම්පන්නව පිළිගන්නේ. මේ වගේ මානසික විපර්යාස ගොඩාක් මේ PTSD කියන තත්ත්වයන් තුලින් ඇති වෙනවා. තව එකක් තියෙනවා acute stress disorder කියලා. එතකොට ඒකෙදි වෙන්නේ මේ හා සමාන දෙයක් නිමේෂයකින් ඇතිවෙච්ච දෙයකින් මේ තත්ත්වයක් මාසයක් ඇතුළත ඇති වෙනවා. ගොඩක් වෙලාවට මේ වගේ දෙයක් ඇති වුණාන් පස්සේ මේ වගේ සිද්ධි ආවන් පස්සේ ගොඩක් ඊටම නරක විදිහට අපේ ජීවිතේට ගන්නවා. ඒකයි අපි මේ දෙමාපියන්ට කියන්නේ වැඩිහිටියන්ට කියන්නේ නිතරම මේ ප්‍රශ්න ගැන කතා කරන්න එපා. ළමයින්ට නිතරම දෙන්න මේකේ අනිත් පැත්ත. ඕගොල්ලන් නැගිටිනකොට ඕගොල්ලන් දිහා බලන් ඉඳලා ළමයි නැගිටිනවා. අද ඔයත් එක්ක මම මෙතන නෑ. මම නැගිටින්නේ නැත්තම් අද මගේ දරුවෝ දෙන්න අද ඉන්න හොඳ තැනක දෙන්න ඉන්නේ නෑ. ඒ වගේ ගොඩාක් මානසික විපර්යාස ඇති වෙන ප්‍රධාන වශයෙන්ම ස්ට්‍රෙස් එක. එකකට මේ ડિප්‍රෙෂන් තත්ත්වයක්, ඇන්සයිටි තත්ත්වයක්. ડિප්‍රෙෂන් කියන්නේ අතීතය ගැන හිත අපි දුක් වෙන එක. දුක් වෙලා අපි වැටෙන එක. ඒ එක්කම ඇති වෙන අනාගතයට තියෙන බය, ඇන්සයිටි කියන දේ. මේවා තමයි මානසික රෝග ඇති වෙන්න දෙන්න පුළුවන් ප්‍රධාන ජීවයන් ටික. හොඳයි. ඒත් එක්ක අපි කෙමෙන් අවසානයට ලක් වෙනවා. විශේෂයෙන්ම අවසාන වශයෙන් බලාගෙන ඉන්න ජනතාවට බලාපොරොත්තු එක්ක ජනතාව ඉන්නේ මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? ඔව් චංචල ප්‍රධාන වශයෙන් මම කෙටියෙන් කියනවා නම් අද ගොඩාක් හොඳ දේවල් කතා කරා. සුළු කුණාටුවක් ආවත්, ගම් වතුරක් ආවත්, සුනාමියක් ආවත්
ඔය කිසිම දෙයකට නතර කරන්න බැරි විනාශ කරන්න බැරි සම්පත් ටිකක් අපි ළඟ තියෙනවා. මේ සම්පත් ටික හරියට හසුරව ගන්න. හරියට පිළියෙල කරගන්න. එක පෙළ ලස්සන පෙළ ගැස්මක් හදාගෙන ටිකෙන් ටික එළියට ගන්න. උත්සාහ කරන්න. ඔබ වෙනස් වෙන්න. ඔබ ඔබට ආදරය කරන්න. ඔබ ඔබට ආදරය කරන්න පටන් ගත්තොත් එතනින් තමයි අපේ මේ වර්ණවත් දීප්තිමත් ගමන අපිට පටන් ගන්න පුළුවන්. ආර්ථිකය කියන්නේ අපි දැක්කා කෝටි ගණන් අද වාහන පාවෙනවා වතුරේ ගෙවල් විනාශ වෙලා යනවා. නමුත් ආදරේ අම්මේ තාත්තේ වැඩිහිටියනේ අපේ ජීවිතයේ අභ්‍යන්තරයේ තියෙන වටිනාකම් ගුණධර්ම ආධ්‍යාත්මික ගුණ වගාව ඒ හැකියාවන් මේ හැම දෙයක්ම මේ වතුරේ පාල කරලා කවදාකවත් යවන්න බෑ චංචි. හොඳයි. දැන් බලාගෙන ඉන්න කෙනෙකුට ඔබතුමාව සම්බන්ධ කරගෙන මොකක් හරි මේකට උපකාරයක් ගන්න තියෙනවා නම් එතනින් ඉදිරියට මේ දේවල් කරගෙන යන්න කෙනෙකුට කොහොමද සම්බන්ධ වෙන්නේ? අපි ඒ ගැන සඳහන් කරමු. මගේ දුරකථන අංකය 073 578යි 923. මගේ නම නැවතත් මම කියනම් කමින්ද මාලක බේගුණවදන. දුරකථන අංකය හරහා මට කතා කරන්න. මම ආන්සර් කරොත් මට කෙටි පණිවිඩයක් දාන්න. මම ඔබව සම්බන්ධ කරගන්න. මේ අවස්ථාවේදී අපි ඕනම මොහොතක කිසිම මූල්‍ය ප්‍රතිලාභකින් තොරව ඔබගේ ජීවිත යථා තත්ත්වයට ගේන්න, මේ මනස යථා තත්ත්වයට ගේන්න අපි ලෑස්ති. මොකද මම ඒ තත්ත්වෙන් ඉඳලා ආපු කෙනෙක්. මම ගම් වතුරට හවුන් නැති වුණත් ගම් වතුරට වඩා දැඩි, සුළුකුණාටුවට වඩා දැඩි මානසික අරගලයක ඉඳලා මම මේ තැනට අද ආපු කෙනෙක්. ඒ නිසා මට පුළුවන් උදව් කරන්න. අපි බලමු මේ ජීවිතය ලස්සන තැනකට ගේන්න. හොඳයි. අපිට පුළුවන් ලොකු දේවල් කරන්න. ලොකු දේවල් කරේ මිනිස්සු. ඉතින් ඔබත් මමත් හැම කෙනෙක්ම ජීවිතේ සිහිනයකට යනවා නම් අභියෝග කියන දේ අභියෝගයක් බවට පත් කරගත්තොත් සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීම සිහිනයක් වෙනවා නොඅනුමානයි. ඉතින් අපිට ඕනේ යථාර්ථවත් ජීවිතයක්. අපිට ඕනේ හෙට දවසේ ඊයේ දින අපි හිටියාට වඩා පියවරක් හෝ ඉස්සරහට යන්න. ඒ දේ ඔබට පුළුවන්. ඔබ වැනි අය තමයි මේ ලෝකේ වෙනස් කරේ.